අවුරුදු දවස් වලට කිරි ඉතිරීමේ අදහස. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේක ලෞකික වශයෙන් බලපුවාම යහපත් දෙයක්. දැන් කිරි කියලා අරගන්නකොට කිරි වලින් පෙන්වන්නේ සුද්ධතාවය. සුද්ධතාවයේ මුල් කරගෙන හැදෙන දේවල් තමයි කිරි සුදු පාටින් විද්‍යාමාන වෙන්නේ. දැන් සතෙක් නමුත් සතාගේ දරුවන්ට සෙනෙහසක් තියෙනවා. දරු සෙනෙහසක්. ඒක ආරක්ෂා කරන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ. ඒකට බැඳිලා හැඳිලා බොහොම කැමැත්තෙන් ආසාවෙන් ඒක කරගෙන යනවා. ලෝක වශයෙන් බැලුවොත් කෙනෙකුට කෙනෙක් පිහිටවීමක් එතන තියෙනවා. දැන් මේක ලෞකික වශයෙන් බලපුවාම යහපත් දෙයක්. මෙන්න මේ ගති ලක්ෂණේ ඇවිදලා ඒ ගති ලක්ෂණේ නිර්මාණය වෙන්නේ යමාත් එක සුදෙන් නිර්මාණය වෙන්න ඕනේ. දැන් සියලු සතෙක්ගේම කිරි සුදු පාටයි. කිරි සුදු වෙන්න හේතුව ඕකයි. අතු කිරි, පොළ පාට කිරි එහෙම කිරි જાති නැහැ. පොළ පාට තනකොළ ඉස්ම අර ගෝණියක් කාලා තනකොළ ගෝණියක් කාලා පොළ පාට තනකොළ ඉස්ම කුඩි කරලා බැලුවා නම් මිටි කරලා කොටලා බැලුවා නම් තනිකර පොළ පාට ඉස්ම තියෙන්නේ. හැබැයි හතා කාලේ ළඟ දාසේ වරුවාම සුදු පාට කිරි එන්නේ. අර තනකොළ ඉස්ම ගත පෝෂණයමයි ගත්. ඒක රසයත් ඊට ගලපෙන විදිහ. මීරි රසය. තීත්‍ය කිරි නෑ සතුන්ට. මිනිසුන්ට. ඒක රසවත් බවක් තියෙනවා. අනේ ගතියට අනුකූලව සතාට හෝ මනුස්සයාට හෝ ඇති වෙන හැටි. ඒක හිතේ ඇතිවෙනා වූ ගති ලක්ෂණයට මුල් කරගෙන හටගන්න චිත්තජ රූප මුල් කරගෙන නිෂ්පාදනයේ පිටේන උතුජ රූප කලාපය ක්‍රියාත්මක වෙලා ඉතින් හැදෙන ද්‍රව්‍යයක් තමයි කිරි කියන්නේ. ඒතකොට යම් කිසි ස්ථානයකදී අපි යම් ආරම්භයක් කරන අවස්ථාවක් තියෙනවා. ඒවත් ලෝක සම්මත. ගයක් හදන්න ආරම්භ කරනවා, නව වැඩක් ආරම්භ කරනවා, යම් කිසි ස්ථානයක කලයක් නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කරනවා. මොනවා හරි ආරම්භයක් කරන අවස්ථාවේදී මේ සුද්ධ ස්වභාවය මුල් කරගෙන ආරම්භ කළොත් ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ සුදුසුකම් ඇති සුද්ධ දේවල් ඒ සඳහා භාවිතාවට ගන්න. එසේ හටගත් දේවල් ආධාර කරගන්න. අන්න කිරි විශේෂයෙන් ආධාර කර ගැනීම අවස්ථාවක් තියෙනවා ඒ සඳහා. ඒක මුල් කරගෙන ඒ අය මොකද කරන්නේ? ඊට අනුකූල වන්නා වූ පැවැත්මට කිරි ඉතිරීමේ මංගල්‍ය කියලා එකක් සිද්ධ කරනවා. කිරි උතුරා යනවා කියලා කියන්නේ සුද්ධ දේවල් ඉතිරිලා යනවා කියන එක සංකේතය. සුද්ධතාවයෙන් යුක්තව අසුද්ධ වූ කළු සහගත වූ පාප ධර්ම ස්වභාවය ඇති ගති ලක්ෂණ නැතුව සුදු පාට පිරිසිදු යහපත් වන්නා වූ සුචරිත ගුණ ඇති. මෙහෙම ස්වභාවයෙන් අපේ කටයුතු ආරම්භ කරලා පටන් ගමු කියන අදහස මුල් කරගෙන තමයි කිරි ඉතිරීමක් කරන්නේ. ඒක සංකේතය. ඒ සංකේතවත් විග්‍රහ වෙන්නේ ඒ දකින්නට මත වෙන ගති ලක්ෂණයත් ඊට අනුකූලයි. ගති රුව ඒ වගුණම් ගති ගුණයත් ඊට අනුකූල වෙයි. මේ වන් දෙකකින් පටන් ගන්න ආරම්භ කරන ගමනක ආරම්භයේ යම්සේද ඒක ක්‍රියාත්මකයේ ප්‍රධාන මූලිය වෙනවා ආරම්භ කරපු අවස්ථාවේ තියෙන ස්වභාවය. ඒ මුල් කරේ තමයි කිරි ඉතිරීමක් කිරීම පෙර පටන්ගෙන සාම්ප්‍රදායිකව කරගෙන ඉන්නේ. හේතුවක් ඇතුව පටන් ගත්තා මිසක් නිකන් අහම්බෙන් පටන් ගත්ත එකකුත් නෙවෙයි. හේතුවක් නැතුව පටන් ගත්ත වැඩ පිළිවෙලකුත් නෙවෙයි.